වෙනිසියුලාව සපු දැනට සම්බාධකවලට යටත් ඇති බොරතෙල් බැරල් මිලියන 30-50 අතර ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයට බාර දීමට නියමිත බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ලබා ගන්නා බොරතෙල් ලෝක වෙළඳපොළ මිල ගණන් යටතේ අලෙවි කිරීමට නියමිත අතර එමගින් ලැබෙන ආදායම වෙනිසියුලානු සහ ඇමරිකානු ජනතාවගේ යහපත උදෙසා යෙදවීමට තම පාලනයේ යටතේ කටයුතු කරන බව ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මෙම සැලසුම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඔහු සිය බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් වෙත උපදෙස් දී ඇති අතර මෙහිදී අදාළ තෙල් තොග ගබඩා නෞකා මගින් ඍජුවම ඇමරිකානු වාරාය වෙත රැගෙන ඒමට නියමිත බවයි වාර්තා කර ඇත්තේ. වෙනිසියුලානු බලශක්ති ක්ෂේත්‍රය යලි නංවාලීම සඳහා ඇමරිකානු තෙල් සමාගම් ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කිරීමට සූදානම් බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් පවසා ඇත්තේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ෂෙව්රෝන්, එක්සොන් මොබිල් සහ කොනොකෝ ෆිලිප්ස් යන දැවන්ත තෙල් සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබෙන බව විදේශ මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත් වෙනිසියුලාවේ තෙල් නිෂ්පාදනය 1990 දශකයේ පැවති මට්ටමට එනම් දිනකට බැරල් මිලියන 3ක් පමණ යලි ගෙනීම සඳහා වසර කිහිපයක කාලයක් සහ ඩොලර් බිලියන 110ක් පමණ දැවන්ත ප්‍රාග්ධන ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි විශ්ලේෂකයෝ විසින් පෙන්වා දී තිබෙනවා. මීට පෙර හියුගෝ චාවේස් පාලන සමයේදී ඇමරිකානු තෙල් සමාගම් සතු දේපල් රාජසන්තක කිරීම හේතුවෙන් ඇති වූ අමිහිරි අත්දැකීම් මත යලිත් වරක් එරටචුල විශාල ආයෝජනයන් කිරීමට සමාගම් දක්වන උනන්දුව පිළිබඳවද වෙළඳපොළ නිරීක්ෂකයෝ මෙහිදී සැකපල කර තිබෙනවා. ලොව විශාලතම බොරතෙල් සංචිතයේ හිමි වෙනිසියුලාව වසර ගණනාවක දූෂණය, අක්‍රමවත් කළමනාකරණය සහ ඇමරිකානු සම්බාධක හේතුවෙන් මේ වන විට ලෝක තෙල් සැපයීමට දායක වන්නේ 100%ටත් වඩා අඩු ප්‍රමාණයකිනි. මේ මගින් ලෝක වෙළඳපොලේ යම් තාක් දුරකට තෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.